සුබ දවසක් හැමෝටම. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපි මේ වෙනකොට මොඩල් කරගත්ත දේවල් ටිකට මැටීරියල් ඇප්ලයි කරගන්නේ කොහොමද කියන එක. මේකෙත් එක chance එකක් තමයි Revit එක පාවිච්චි කරනකොට මැටීරියල් ඇප්ලයි කරද්දී හැම එකකටම ඇප්ලයි කරන්න තියෙන විදිහ එකම ක්‍රමය. ඒ කියන්නේ ටිපිකල් මෙතඩ් එකක් තමයි තියෙන්නේ මැටීරියල් ඇප්ලයි කරන්න. ඒ ඔබ්ජෙක්ට් එකකින් ඔබ්ජෙක්ට් එකට පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපිට කතා කරන්න අපි මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා කතා කරන්න ෆ්ලෝ එකටයි වෝල් එකටයි කොහොමද මැටීරියල් ඇප්ලයි කරන්න කියන එක සහ ඒ දෙකේදී මොනවද තියෙන විශේෂ දේවල් කියන එක කතා කරන්න. ඉස්සෙල්ලා මම යන්නම් ෆ්ලෝ එකේ මැටීරියල් හදන්න. ඒක මැටීරියල් හදන්න කලින් මැටීරියල් ඇප්ලයි කරන්න කලින් අපි හැම වෙලෙම මතක තියාගන්න ඕනේ මෙතන විෂුවල් ස්ටයිල් එක රියලිස්ටික් තියෙන්න ඕනේ. විෂුවල් ස්ටයිල් එක රියලිස්ටික් තිබුණ නැත්නම් අපිට අපි ඇප්ලයි කරන මැටීරියල් එකේ ටෙක්ස්චර් එක පේන්නේ නැහැ. මම ඒක ෆ්ලෝ එකට මැටීරියල් එකක් දාලා විෂුවල් ස්ටයිල් එක වෙනස් කරලා පෙන්නන්නම්. අපි දැන් යන් ෆ්ලෝ එකට මැටීරියල් එකක් ඇප්ලයි කරන්න. ෆ්ලෝ එක ඉස්සෙල්ලා සිලෙක්ට් කරන්න. මොකක් හරි අපි මැටීරියල් එක ඇප්ලයි කරන්න යන ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ මෙතන එනවා මේ property window එකේ තියෙනවා edit type කියලා. edit type එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ type properties කියලා window එකක් එනවා. ඒකේ තියෙනවා structure කියලා. ඒක ඉස්සරහා අපිට edit කියලා දෙනවා. ඒ tab එක ක්ලික් කරපුවම මෙන්න මේ වගේ window එකක් එනවා. මේකෙදි අපිට මෙතන flow එකේ thickness එක තියෙනවා. thickness එක වෙනස් කරන්න පුළුවන්. මම ඒක වෙනස් වෙලා පේන්න ඕන හින්දා 300 කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා මැටීරියල් එක. මැටීරියල් එකේ ඩිෆෝල්ට් එයාගේ බයි කැටගරි කියලා තියෙනවා. මෙන්න මෙතන පොඩි අයිකන් එකක් තියෙනවා. ඒක උඩ අපි ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ අපිට එනවා වින්ඩෝ එකක්. ඒකෙන් අපිට මැටීරියල් සිලෙක්ට් කරගන්න පුළුවන්. මගේ දැන් මේ මැෂින් එක Revit එකේ වැඩ කරන මැෂින් එකක් නිසා මේක මේ විදිහට හැදිලා තියෙනවා. නැත්නම් අපිට ඩිෆෝල්ට්ම මේ වින්ඩෝ එකේ ඉන්නේ මෙන්න මේ විදිහට. මේ තනි වින්ඩෝ එකක් විදිහට එන්නේ. ඒක ආවට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා show hides library panels කියලා. ඒක ක්ලික් කරපුවාම මෙන්න මේක එනවා. ඊට පස්සේ මෙතන තියෙන මේ arrows දෙක ක්ලික් කරපුවාම open close material editor කියන එක දාපුවාම මේ tabs අතර තියෙන මේ extension එක එනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ window එකකින් material එක select කරගන්න ඕනේ. අපි flow එකට apply කරන්න යනවා. ඒක ගන්න අපිට පුළුවන් මෙන්න මෙතන මේ home කියන එක ගාව තියෙන arrow එක ක්ලික් කරපුවාම drop down නම් මෙතනින් AEC material හරි Autodesk material ඒ දෙකෙන් ඕන එකක් ගත හැකි. මේකේ අපේ library AEC material එකේ materials ගොඩක් තියෙන නිසා මම මේක දිග අරගත්තා. ඊට පස්සේ අපි යන්නේ flow එකට දාන්න යන්නේ. ඒක ක්ලික් කරාට පස්සේ මේ පැත්තේ අපිට පෙන්නනවා අපේ library දැනට තියෙන textures ටික. මේ තියෙන කිහිපයයි තියෙන library මේකෙන් අපිට texture එකක් අරගෙන apply කරන්න පුළුවන්. මම වෙනස පේන්න ඕන හින්දා මෙන්න මේක දාන්න cork tiles කියන එක. ඒක දාන්න නම් අපි මෙතන add material to document කියන arrow එක උඩ ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරපුවාම මෙතන උඩට යනවා project materials වලට යනවා. ඒක ආවට පස්සේ තමයි apply කරලා okay කරන්න ඕනේ. මෙතනට ඒතකොට මෙන්න material එක cork tiles කියන එක ආවා. thickness එක අපි වෙනස් කරලා දිනවා. okay apply okay. දැන් ගලුවොත් මෙන්න material එක apply වෙලා දිනවා text එකත් එක්කම. ඊට පස්සේ අපිට ඕක මම ඉස්සෙල්ලා කිව්ව අර මෙතන visual style එක realistic තියෙන්න ඕනක පේන්න කියලා මම දැන් දාන්නම් shaded කියන එක. shaded එක දැම්මොත් අපිට material එක apply කරාට text එක පෙන්නන්නේ නැහැ. ඒ වගේ තියෙනවා අපිට මැටීරියල් එක බලන්න ඕන රියලිස්ටික් තියාගන්න ඕනේ හැම වෙලේම ටෙක්ස්ට් එක පේන්න. ඊට පස්සේ මම යන්නම් ওই විදිහටම තමයි වෝල් එකටත් ඇප්ලයි කරන්න ඕනේ. මම මේ වෝල් එකට ඇප්ලයි කරන්න සිලෙක්ට් කරා edit type ගියා edit යනවා. ඊට පස්සේ thickness එක වෙනස් කරනවා නම් මෙතනින් වෙනස් කරත හැකි. මැටීරියල් එක වෙනස් කරනවා නම් අර යන mode එකේම ගිහිල්ලා මෙතනින් අපිට පුළුවන් masonry කියන එක සිලෙක්ට් කරගන්න. masonry එක සිලෙක්ට් කරලා පස්සේ ඒකට අදාළ textures ටික මේ පැත්තේ පෙන්නනවා. අපිට ඒකෙන් එකක්
select කරගන්න පුළුවන්. මේකෙන් add කරන්නම් brick command කියලා මේ තියෙන එක X to material එතනට ආවට පස්සේ apply කරා okay කරා okay apply okay න Windows ටික ඔක්කොම apply කරගෙන ගියාම මෙන්න text එක apply වෙලා තියෙනවා. ඊට පස්සේ මේකෙදී තව දෙයක් මම කියන්නම්. text එක අපිට scale එක පොඩි කියලා හිතන්නකෝ. එතකොට අපිට මේකේ ගලේ size එක ප්‍රමාණය විශාල කරගන්න ඕන නම් අපි ඒතර mode එකේම යනවා. මේ ඕන object එක select කරා. wall එක මම select කරා. wall එක select කරලා edit type යනවා. edit type ගියාම ආයෙත් අර path එකේම edit ගියා. මෙතන material තියෙන එක උඩ ආයෙත් click කරනවා. එතකොට ආයෙත් මෙතනට එනවා. අපි wall එක select කරලා ආපු නිසා මෙන්න මෙතන ඒ brick එකම select කරලා තියෙනවා. ඒ text එකම select කරලා තියෙනවා. ඒකේ scale එක වෙනස් කරන්න ඕන නම් මෙතන තියෙන appearance කියන tab එකට යනවා. appearance කියන tab එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන image එක ඇවිල්ලා image එකේ මෙන්න මේ කෙළවරේ තියෙන arrow එක click කරපුවාම යටම තියෙනවා edit image කියලා. edit image යනවා. edit image ගියාට පස්සේ මෙන්න මේ වගේ window එකක් එනවා. ඒකේ තියෙනවා පහළ scale එක sample size එක හදන්න. මේ තියෙන්නේ x5 වලට sample size එකක් මෙයා දීලා තියෙනවා. මේකෙදී අපි අපිට ඕන ප්‍රමාණයට හදා ගන්න ඕනේ. දැන් ඇත්තටම අපි මේක ඇත්ත ගලේ ප්‍රමාණයට හදා ගන්න ඕන නම් අපි කරන්න ඕනේ මෙතන තියෙන ගල් ගණන් කරනවා. x පැත්තට horizontal පැත්තට හරස් අතට තියෙන ගල් ගණන් කරොත් මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා ගමු. එතකොට ගල් 6ක ඇත්තම දිග මෙතනට දාන්න ඕනේ. එතකොට අපිට මේ ගලේ ඇත්ත size එකට ඇත්ත scale එකට text එකේ scale එක හදා ගන්න පුළුවන්. ඒක මම දැනට නිකන් දාන්නම් 5000යි කියලා. එතකොට අපි මෙතනට දාන අගේ තියෙන අගයට වඩා විශාල අගයක් නම් scale එක වැඩි වෙනවා. කුඩා අගයක් නම් කුඩා වෙනවා. අපිට දැන් ඕනේ කියලා හිතන්න ලොකු කරගන්න ඕන නම් මෙතනට ලොකු අගයක් දානවා. දාලා done කරනවා. ඔය දැනට අපි කතා කරන්නේ ස්කේල් එක විතරයි. ඒත් එක්ක ඔකට තනියෙන් පොඩ්ඩක් බලන්න පුළුවන්. පස්සේ හිමීට මේ උඩ තියෙන ප්‍රොපර්ටිස් වෙනස් කරලා බලත හැකි. මම ස්කේල් එක වෙනස් කරලා done කරන්න. apply කරා. okay කරා. okay apply okay. මෙන්න text එකේ ස්කේල් එක වෙනස් වුණා. තව පොඩි දෙයක් කියන්නම් මම. මේකේ අපිට text එකේ color එක වෙනස් කරගන්න ඕන. ඒත් අපි යන්න ඕනේ ඒ පාරම යනවා. object එක select කරා, edit type ගියා, edit ගියා, material එක select කරා. ඒකේ appearance එකේ මෙන්න මෙතන තියෙනවා tint කියලා එක. tint එකට tick එක දැම්මම පස්සේ tint color එක මෙතන තියෙනවා. tint color එක අපි මොකක් හරි color එකක් දුන්නොත් එහෙම apply කරොත් එහෙම ඒක මේකට apply වෙනවා. material එකට apply වෙනවා. ඒ වගේ අපිට text එකේ color එක වෙනස් කරගන්න පුළුවන්. ඕකේ තව තියෙන අපිට එක wall එකකට විතරක් වෙන එකක් දාන්න ඕන නම් ඒ වගේ ටිකක් තියෙනවා. අපි ඊගා වීඩියෝ එකකින් ඒ වගේ දේවල් ගැන කතා කරමු. material apply කරන එකේ තව දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ඊගා වීඩියෝ එකකින් කතා කරමු. අදට අපි නවතිමු. නැවත හමු වෙමු.